දවසක් මං ගිහිල්ලා තාත්තට කිව්වා තාත්ති පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ගෙදර පල්ලෙහාට අට තමයි ඔෆිස් එක. ෆස්ට් ෆ්ලෝර් එක. එතන දැන් මම එළියට යනවා සිගරට් එකක් බොන්න. කිව්වා තාත්ති ඔයාගෙන් කරන්න පොඩි ඉල්ලීමක් තියෙනවා. දැන් මම තාම ඉස්කෝලේ යන කාලේ. මං කිව්වා ඔයා දවස් 7ම වැඩ කරනවා. එන්ජොයිමන්ට් එකට කියලා ලොකුවට කරන්නේ මේ නැගිටලා ගිහලා සිගරට් එකක් ගහලා ඉන්නේ පැය දෙකකට තුනකට සැරයක්. ඔයා විනාඩි දෙකකට හරි ගිහිල්ලා ඔය එන එක. ඔයාට නතර කරන්න කියලා කියන්න මට කිසිම අයිතියක් නැහැ. මම කිව්වොත් වැරදි. මොකද මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන්නේ. හැබැයි ඔයා ඒක කරොත් ඒක විශාල සැක්‍රිෆයිස් එකක් කියලා මම දන්නවා. එහෙමනම් ඔයා මටත් කියන්න ඒ හා සමාන මගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකු සැක්‍රිෆයිස් එකක්. මම ඕන දෙයක් කරන්න ලෑස්ති. මම දිහා බලන් හිටියා. හරි කොල්ලෝ කිව්වා තට්ටුවක් දැම්මා. ගියා සිගරට් ගන්න. පහුවදා මම දැනගන්නවා අම්මගෙන් තාත්තා සිගරට් බීම නවත්තා. ඒ කියන්නේ නැවතුවා කියන්නේ අපේ තාත්තයි මමයි අපේ දෙයක් තියෙනවා. අපි හිතුවොත් දෙයක් කරා කිව්වොත් කරාම තමයි ඉතින් ඒක ආපස්සට යන්නෙත් නෑ බලන්නෙත්. එදාමයි අන්තිමට ආයේ කවදාවත් නිකන් අර මාස 6කට පස්සේ හරි නිකන් try කරා ඒවා මොකුත් එදා නවත්තපු එකම තමයි මම මොකද නවත්තුවා. ඔව් තාත්තා නවත්තා. කුමාරයි. මොකක්ද තාත්තා කිව්වේ? තාත්තා ඇවිල්ලා කිව්වලු ශිරාන් කොල්ල ඇවිල්ලා මගෙන් මෙහෙම ඉල්ලීමක් කරා. අත්තක ඔය ඩීල් එකකුත් දැම්මා. මම මේක නවත්තා. මොකද ඌත් මේ වැරද්දම කරයි. එදාට මම කිව්වා කියලාවත් නවත්තන්නේ නැහැ. හැබැයි කවදා හරි උගේ ලොකු පුතා ඇවිල්ලා කියනකොට මම අද කරපු දේ මතක් කරලා හරි එදාට නවත්තයිනේ. මම ඇත්තට ඩ්‍රින්ක්ස් කරන්න පටන් ගත්තේ අවුරුදු 28න් පස්සේ. මම කරපු වැරද්දකට කරේ තාත්තා කරපු එක මම කාලයක් කරා. ඩ්‍රින්ක් එක කියන එක මම හැංගි කරේ නේ. අරක හැංගිලා කරා. කියන්නේ මගේ හිත දන්නවනේ මේක වැරද්දක් කියලා. ළමයි ඉස්සරහා කරන්නේ. මගේ තාත්තට මං කිව්ව ගමන් නැවතුවා. මම එළියට යනකොට ඇතුළට එනකොට ඒ ස්මෙල් එක පොඩ දැන් ලොක්කට තේරෙන්න ගන්නවා මොනවා හරි. මට තේරෙනවා දැන් යා කොයිද තාත්ති ගියේ කියලා අහනවා. තාත්ත එක්කද ගියේ තාත්ති ඒ අංකල්යි තාත්ති. ඒ අංකල් අර මේ ස්මෝක් කරන අංකල් නේද? මේ නොකිය නිකන් අර දැන් වටේන් එන්න ගන්නවා. කෙලින් මගෙන් අහන්න ඉස්සෙල්ලා නැවතුවා.